පළවෙනි අත්දැකීම ඉතින් මට මම රඟපාලා තියෙන එකම ටෙලිනාට්‍යයක්. ඉතින් ඒ අවස්ථාවෙම මට මේ වගේ දෙයකට සහභාගී වෙන්න හම්බුන එක මම හිතනවා ඇත්තටම සතුටු වෙයි. 22 වෙනි රයිගම් ටෙලිස් සමග අපිත් එක්ක ඉන්නවා ජනප්‍රිය රංගන ශිල්පිනී ප්‍රේෂා මිෂෙල්. රයිගම් ටෙලිස් ගැන නංගිවාට මොකද කියන්න තියෙන්නේ? මේක මගේ පළවෙනි අත්දැකීම. ඉතින් මට මම රඟපාලා තියෙන එකම ටෙලිනාට්‍යයක්. ඉතින් ඒ අවස්ථාවෙම මට මේ වගේ දෙයකට සහභාගී වෙන්න හම්බුන එක මම හිතනවා ඇත්තටම සතුටු වෙයි. නංගිගේ පළවෙනි ටෙලිනාට්‍යය තමයි රට පවුල ටෙලිනාට්‍යය. කොහොමද නංගි අප්සරාට ලැබුණු චරිතයට ලැබෙන ප්‍රතිචාර? අප්සරා චරිතය ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙන් වැළඳගෙන තියෙනවා. මම හිතනවා අප්සරා කියන චරිතයයි මමයි කියන්නේ සමානයි. ඒ හින්දා මට ලොකු දෙයක් අමුතුවෙන් කරන්න තිබ්බේ නැහැ. හරි ආදරෙන් ප්‍රේක්ෂකයෝ වැළඳගෙන තියෙනවා. නංගි රයිගම් ටෙලිස් සම්මාන වල නොමිනේට් වෙලා තියෙන සම්මාන කාණ්ඩ ගැන අපිට පොඩ්ඩක් කතා කරමු. මම නැගියන ටෙලිනාට්‍ය නිලිය තමයි නිර්දේශලා ඉන්නේ. ඉදිරියේ තවත් නිර්මාණ වලට දායක වෙන්න අපේක්ෂාවෙන් ඉන්නවද? ඔව් මම දැනට ෆිල්ම් එක මගේ පළවෙනි ෆිල්ම් එක ෂූටින් කරලා ඉවරයි. ඒක ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව තාම වැඩකට සහභාගී වෙන්නේ නැහැ. ඉස්සරහට බලාපොරොත්තුෙන් ඉන්නවා. බොහොම ස්තුතියි නංගි අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි සුබ කරනවා රයිගම් ටෙලිස් සම්මාන වල නැගීන ලීඩි සම්මානය ඔයාලට ලබා ගන්න ශක්තිය ලැබෙන්නේ කියලා. ස්තුතියි. Right. Thank you.